Hi, welcome back to my channel. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දැනටමත් thumbnail එක දැකලා ඇතිනේ. ඉතින් මම මේ වීඩියෝ එක ගේන්න හිතුවේ exam කරන නංගිල මයිල්ල වෙනුවෙන්. මගේ මේ campus journey එකේ මම කොහොමද වැඩ කළේ සහ මගේ study tips ටිකක් ඔයාලත් එක්ක share කරගන්න හිතුවා. මට උමනා කරන බඩු ටිකක් ගන්න ටවුන් එකට යන්න ඕනේ වුණා. ඉතින් ඒ යන අතරමඟ ගතපු වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මම මේ වීඩියෝ එකට ඇඩ් කරලා තියෙන්නේ. හරි, දැන් අපි වැඩි කතාවක් නැතුව මේන් පොයින්ට් එකට එමුකෝ. ඉතින් මම මේ දවස්වල ජපනීස් ලැන්ග්වේජ් එක කරනවා. ඊට අමතරව තව එක්සෑම්ස් කීපයක් කරනවා. ඉතින් ඒවට අදාළ නෝට්ස් ටිකක් තමයි මම මෙතන මේ ලියන්නේ. දැන් මම කියන්නම් මම කොහොමද කැම්පස් යන වැඩ කළේ කියලා. මේ ටිකෙන් ඔයාලට අවශ්‍ය දේවල් තියෙනවා නම් ගන්න, අනවශ්‍ය දේවල් තියෙනවා නම් අයින් කරන්න. මොකද හැමෝම පාඩම් කරන්නේ එකම විදියට නෙවෙයිනේ. ඒ නිසා ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ ටික තමන් ක්‍රමයට ඇඩ් කරගෙන තමන්ගේ ක්‍රමයකට වැඩ කරන්න. ඉතින් මම පාඩම් කරපු විදිය කිව්වොත් මම මුලින්ම A-level class ගිහිල්ලා ගෙදර එනකොට හවස 6 විතර වෙනවා. ඊට පස්සේ ගෙදර ආවිත් wash එකක් දාලා තව rest එකේ ඉඳලා 6ට 7ට විතර තමයි පාඩම් කරන්න පටන් ගන්නෙ. ඒ වගේම ළමයි මට ගොඩක්ම රෑ වෙනකම් පාඩම් කරන්න බෑ. ඉතින් මම උපරිම වැඩ කරන රෑ 12 විතර වෙනකම් වගේ තමයි 11 12 තමයි උපරිම ටයිම් එක. ඒ වුණාට මම උදේ 3ට 4ට විතර නැගිටිනවා. ඒ නැගිටලා උපරිම ફોකස් එකෙන් වැඩ කරනවා. ඒ වගේම මම ක්ලාස් ඉවර වෙලා හවසට ඇවිල්ලා දැන් මට ක්ලාස් එකේදී අමාරු පාඩමක් ඉගෙනුවොත් ඒ පාඩමින්ම ෂෝට් නෝට් එකක් හදා ගන්නවා. හැම පාඩමකම මම ෂෝට් නෝට්ස් හදන්නේ නැහැ. මට අමාරු පාඩමක් තිබුණොත් විතරක් මම ඒකේ ෂෝට් නෝට්ස් හදනවා. මම පාඩම් කරන දවස්වල මගේ රූම් එකේ තිබුණේ පොත් මේස දෙක විතරයි. ඇඳ මම අයින් කරලා තිබුණේ. එක මේසෙක මගේ පොත් ටික තියෙනවා සහ අනිත් මේසින් ඉඳන් තමයි මම උමනා පොත් ටික අරගෙන පාඩම් කරන්නේ. මොනවා වුණත් අර අපිට ඇඳ දැක්කම පස්සේ පොඩ්ඩක් හරි හිතනවනේ ගිහිල්ලා රෙස්ට් කරන්න හිතනවා. අර එහෙම හිතන නිසා තමයි මම ඇඳ ඇත්තටම අයින් කරේ. මට උඩරිම ස්ටඩි වලට ફોකස් කරන්න පුළුවන් එතකොට. ඒ වගේම ක්ලාස් එකේ පේපර් ක්ලාස් තියෙන දවසට අනිවාර්යයෙන්ම ක්ලාස් එකට ජොයින් වෙලා ඒ පේපර්ස් ලිව්වා. ඉතින් මම A-level කරන අවුරුද්දේ අපේ බැච් එක තමා නිව් සිලබස් එකට මුණ දෙන පළවෙනිම බැච් එක. ඉතින් අපිට පාස් පේපර්ස් තිබුණේ නැහැ. අපි උඩරිම හොයාගෙන මොඩල් පේපර්ස් තමයි කරේ. අපිට ක්ලාස් එකෙන් දීපු පේපර්ස් වගේ මොඩල් පේපර්ස් තමයි කරේ. ඒ වගේම සබ්ජෙක්ට් තුනට අදාළ ටීචර් ගයිඩ් බුක්ස් හොයාගෙන ඒව කියව සහ ඒ වගේ අර විශේෂ කරුණු නෝට් ඩවුන් කරගත්තා. මොකද අපිට මොඩල් පේපර්ස් විතරක් තිබුණ නිසා අපිට අර ගොඩක්ම ටීචර්ස්ලා කිව්වේ මේ ටීචර් ගයිඩ් එකට අනුව වැඩ කරන්න. ඒකේ තියෙන හැම පොයින්ට් එකක්ම හොඳට මතක තියාගන්න. ඒකෙන් පිට එන එකක් නැහැ කියලා. ඒ වගේම නිව් සිලබස් එකට අදාළ අලුත් පොත් හොයාගෙන ඒකේ තියෙන අලුත් කරුණු මගේ නෝට් එකට ඇඩ් කරගත්තා. ඉතින් මම එක්සෑම් කිට් වුණාම දැන් පේපර්ස් කරලා ඔක්කොම කරලා ඉවරනේ. ඊට පස්සේ මම කරේ මතකෙන් වයිට් බෝඩ් එකක් අරගෙන මාක පෙන් එකෙන් ලියලා අර මගේ ඉස්සරහ ළමයි ටිකක් ඉන්නවා කියලා හිතාගෙන යාළට උගන්වන විදියට තමයි මම පාඩම් කරේ. පාඩම් කරා නෙමෙයි ඒක මතකෙන් කියෙව්වා මම. මට නම් ඒ වගේ කරාම මතක හිටින ප්‍රමාණය ගොඩක්ම වැඩි අර ලියලා පාඩම් කරනවට වඩා. ඒ වගේම මට ගොඩක් උමනා වුණා ඒ දවස්වල මම ලියන පෑන් එහෙම එකතු කරන්න. මම එක පෑනක්වත් ඉසික් කරේ නැහැ. හැම පෑනක්ම එකතු කරා. මොකද මට එක්සෑම් එකකින් පස්සේ බලන්න ආස හිතුණා කොච්චර ප්‍රමාණයක් පෑන් එහෙම අර පාවිච්චි කරලා තියෙනවද කියලා. ඉතින් මගේ මේ කැම්පස් ජර්නි එකේ මම ලව් අත්දැකීම් වලින් තමයි මම ඔයාලට මේ ටික කිව්වේ. ඉතින් මේ පොඩි ටිප්ස් ටික මම හිතනවා ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මගේ channel එක subscribe කරලා like කරලා comment කරලා share කරන්න අමතක කරන්න එපා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.